මට හම්බුණා කවියක්. ඉතින් මේ දවස්වල අපිට අහන්න දකින්න තියෙන දේවල් වලදී මගේ හිතට එන සිතුවිලි ටික හරියටම විස්තර කරලා තියනවා කියලා හිතනවා මේ කවියෙන්. බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයකට ලක් වෙලා. එකවරක් විතරක් නෙමෙයි කිහිප වාරයක්ම. ඒ වගේම මේ දැරිය විකුණලා තියෙන්නේ එයාගේ අම්මමයි. රටේ බලවත් ආගමික නායකයෙක්ට සැකය යොමු වෙලා තියෙනවා. ඒ වගේම මේ දැරිය පොලිසියට හම් වෙනකොට එයා ඉඳලා තියෙන්නේ ලැබුම්හලක තවත් පිරිමියෙක් එක්ක. ඉතින් නඩු කටයුතු දකිනවා, පොලිසියේ විමර්ශන දකිනවා, නඩුකාරයන්ගේ ක්‍රියාකලාපයන් දකිනවා. මේ හැම දෙයක්ම අස්සේ රටේ ජනතාවත් දෙපැත්තකට බෙදලා තර්ක විතර්ක කරගන්නවා දකිනවා. හැබැයි මට නම් මේ සිද්ධිදාමය දකිද්දී ඇති වෙන්නේ එකම එක හැඟීමයි. ඒ තමයි කලකිරීම. සමාජය කොයිතරම්නම් පිරිහිලාද කියලා හිතනවා. මේ සිද්ධිදාමයන් අතර අල්ප මාත්‍ර සාධාරණයක්වත් මට නම් පේන්නේ නැහැ. ඉතින් මේ කවිය ලියලා තියෙන්නේ රන්සර බණ්ඩාර සහෝදරයා. ඔහු මේක අවුරුදු 4කට කලින් ලියපු කවියක්. හැබැයි මේ දවස්වල සිද්ධ වෙන සිද්ධිදාමයන් එක්ක ඔහු නැවතත් මේක ඔහුගේ මූණ පොතේ පළ කරලා තියෙනවා. එතනින් තමයි මම මේක උපට ගත්තේ. අපි කවියට එමු. සිරුරු අංක 69 හිමි ආත්මීය වචන. අංක 69. මං කියවනේ මේ කවිය ලියලා තියෙන්නේ අවුරුදු 4කට කලින් කියලා. ඒ කියන්නේ 69 ලක්ෂයක් ජනතාව ඡන්දෙ දීලා පත් කරගත්ත ආණ්ඩුවක් පිරිහෙමින් යන කාලේ තමයි ඔහු මේ කවිය ලියලා තියෙන්නේ. ඒ නිසා වෙන්නේ නැති 69 යොදාගෙන තියෙන්නේ. ඉතින් 69 ලක්ෂයක ජනතාව සමාජ ක්‍රමය හරිගස්සවයි කියලා බලාපොරොත්තුව ඇතුව දුන්න ඡන්දය අභාගයට යමින් තියෙන කාලේ ඒ වගේ මේ ඡන්ද දුන්න මිනිස්සුන්ගේ ආත්මයන් මියදෙමින් තිබ්බ කාලේ තමයි මේ කවිය මොහු ලියලා තියෙන්නේ. ඉතින් අපි බලමු සිරුරු අංක 69 හිමි ආත්මය වෙතට. සියලු අභිආයෝජනයන් සලකා බැලීමෙන් පසුවත් සිතීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස, සර්ව සාධාරණත්වයේ අයිතිය ඔබට අහිමි. මෙයා කියනවා මේ අංක 69 කියලා ගහලා තිබ්බ මලසිරුරේ ආත්මයට උඹගේ නඩුව පරාදයි. උඹගේ සේරම ඇපීල් ටික සලකලා බැලුවට පස්සේ ඔයාගේ සිතීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස, සර්ව සාධාරණත්වයේ නිදහස ඔයාට අයිති වෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන් හරි කියලා හිතන දෙයක් වෙනුවෙන් වදන් යොමු කරන්න හඬ තමන් හරි කියලා හිතන දෙයක් වෙනුවෙන් කතා කරන්න තමන් හරි කියලා හිතන දෙයක් වෙනුවෙන් පෙනී හිටින්න උඹට බෑ. උඹ හරි කියලා විශ්වාස කරන්න ඕනේ අපි හරි කියලා උඹට පෙන්වන දේවල්. සර්ව සාධාරණය කියලා දෙයක් මේ ලෝකේ නැහැ. තියෙන්නේ බලය පමණයි කියලා තමයි මේ කියන්නේ. ඉතින් මේ මලසරුවට මේ කතාව කිව්වට අද දවසේ අපි හැමෝගෙම තත්වය මේ අංක 69 දරන මලසිරුරේ ආත්මයට වඩා වෙනස් නැහැ කියලා කියනවා. අපි හිතන දේ වෙනුවෙන් පෙනී හිටින්න බෑ. අපිට කතා කරන්න පුළුවන්. නමුත් අපේ සර්වසාධාරණත්වය හම්බෙනවද කියන එක අපිට විශ්වාස කරන්න බෑ. හරි. අපි එමු ඊළඟ කවියට. ඇල්ෆා මේල් මුර්ගයන්, කල්ප ගානක් පැරණි ශ්‍රමණයන්, වර්ග කුල ගොත් රකින්න වීරයන් කියා දෙනවා තන ඔබට අපිවත් නොදන්නා පාපයන්. ඇල්ෆා මේල් මුර්ගයන් අපිව පාලනය කරන ඒකාධිපති ඇග්‍රෙසිව් පිරිමි. මෙහෙම කිව්වයින් පස්සේ ඕගොල්ලන්ට කීප දෙනෙක්ම මතක් වෙනවා ඇති. මේගොල්ලෝ අපේ මනස පාලනය කරනවා. ඒගොල්ලන්ට ඕන හැටියට. ඒගොල්ලන්ට බලය තියාගන්න ඕන හැටියට අපිව පාලනය කරනවා සමාජය. ඊළඟට කල්ප ගානක් පැරණි ශ්‍රමණයන්. ඔව් ආගමික නායකයන්ට අද අපේ රටේ අපේ සමාජයේ පුදුම තරම් බලයක් තියෙනවා. මිනිස්සුන්ගේ හදවත් වෙනස් කරන්න, මිනිස්සුන්ගේ අදහස් වෙනස් කරන්න, සමාජමය කැරැල්ලක් ඇති කරන්න ඔවුන්ට බලපෑම් කරන්න පුළුවන්. ධන පැත්තට හෝ ඍණ පැත්තට. ඒ වගේම වර්ග කුල ගොත් රකින්න වීරයන්. ಜಾති ආගම් කුල ભેද බොදු ගොවි රදල රදා කරාගම් සරාගම කරාව මොනවද මේ වර්ග කුල ભેද. ඉතින් ඔබට මතක ඇති පාසු ප්‍රහාරය ඒ වගේම අපේ වසර 30ක තිබ්බ යුද්ධය පවා මේවා ඇවිල්ලා අපේ ජනතාවගේ වර්ගවාදී හැඟීම් අවුස්සලා යම්කිසි කණ්ඩායමක් විසින් තමන්ගේ බලය පවත්වාගෙන යාම සඳහා ඇති කරපු සිද්ධීන්. නැත්නම් සාමාන්‍ය සමාජය කල්පනා කරලා බලන්න එහා ගෙදර ෆාතිමා එක්කවත් අල්ලපු ගෙදර තංගමණිය එක්කවත් ඕගොල්ලන්ට ප්‍රශ්න තියෙනවද කියලා? නෑ නේද? මේවා ඇවිල්ලා පොදුවේ අපි අතර ඇවුලපු ප්‍රශ්න. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ බලය පවත්වාගෙන යන්න. ඉතින් ඒක තමයි මේ කියන්නේ වර්ග කුල ගොත් රකින්න වීරයන්. කියා දෙනු ඇත නුඹට අපිවත් නොදන්නා පාපයන්. ඔව්.
බලන්නකෝ ඉතින් දැන් අද දවසේ අපි කතා කරොත් එහෙම 7 වසර මතක ඇති ඔයගොල්ලන්ට කොච්චර බලපෑමක් කරන්න පුළුවන්ද කියලා අපේ සමාජයේ මිනිස්සුන්ගේ මතවලින් 7 වසරේ පොතට ලිංගික අධ්‍යාපනය ඇතුල් කරන්න හදද්දි සමාජයෙන් විශාල විරෝධයක් ඇති වුණා. ඒ විරෝධය වැඩි හරියක්ම මෙහෙයුවේ ආගමික නායකයින් විසින්. ඉතින් 7 වසර ළමයාට ලිංගික අධ්‍යාපනය දෙන්න හොඳ නැහැ. හැබැයි 7 වසර ළමයාව තමන්ගේ යහනට නග ගන්න පුළුවන්. අපි කොතෙන්ටද අද වැටිලා තියෙන්නේ? අපි යමු ඊළඟ කවියට. රැළේ හැටියට අඩි තබා යන්න. කැලේ හැටිවට පුල් ලියඳ ගන්න. පැලේ කාලෙදිම හිස නමාගෙන ඉන්න. අනේ කියලා හිතුනොත් කරුමේ කියලා හිත හදා ගන්න. රැළේ හැටියට අඩි තියලා යන්න. වෙනස් විදිහට හිතන්න එපා. ඔයාගේ අම්මා තාත්තා අක්කා අයියා නැන්ද මාමා කරපු දේම කරන්න. ඉස්කෝලේ යන්න, ශිෂ්‍යත්ව ලියන්න, O level ලියන්න, A level ලියන්න, කැම්පස් යන්න. ඊට පස්සේ එළියට වෙලා මොකක් හරි රජේ රස්සාවක් කරන්න. පොඩ්ඩක් හරි වෙනස් විදිහට හිතන එකෙක් හිටියොත් මෙන්න මේ පාත්වේ එකේ යන්නේ නැතුව මේ පාර දිගේ අනිත් අය ගියපු පාරෙම යන්නේ නැතුව පොඩි හරි වෙනස් විදියට හිතන කෙනෙක් හිටියොත් එහෙම මොකද කරන්නේ? බාලාංශ පන්තියේදීම ඒ මනස ඒ පැටියගේ දරුවගේ කොන්ද කඩලා දානවා. ඒක තමයි අපේ සිස්ටම් එකේ හැටි. ඊළඟට කැලී හැටිවට පුල් ලියඳ ගන්න. මේ කියන්නේ ඉන්න සමාජයටම අනුගත වෙන්න කියලා. හරි හෝ වැරදි ඔයා ඉන්න තැනේ හැටියට ඔයා හැඩ ගැහෙන්න කියලා. එහෙමනේ පොඩ්ඩක් හරි වෙනස් විදිහකට හිතනවා නම් මේ මනුස්සයාට ඒකේ පැවැත්මක් නැහැ සහ පැවැත්මක් ඇති කරගන්න හරි අමාරුයි. ඒ කියන්නේ තමන්ගේ මතයක් එක්ක ඉස්සරහට යන්න අපේ සමාජේ ටිකක් අමාරුයි. එතකොට පැලේ කාලෙදිම හිස නමාගෙන ඉන්න. පුංචි පැටියා කාලෙදිම උගන්වනවා වැඩිහිටියන්ට ගරු කරන්න ඕනේ. අම්මලා තාත්තලාට කොහොමද කතා කරන්නේ? එයා වැඩිහිටි කෙනෙක් නේද? ඔයාට ඒ හින්දා හරි කට පියාගෙන ඉන්න තිබුණා. එහෙම නේද උගන්වන්නේ? ඒ කියන්නේ වැරද්දටත් කරන්නේ වැඩිහිටියෙක් නම් අපි කටවහගෙන ඉන්න ඕනේ. පැලේ කාලෙදිම හිස නමාගෙන ඉන්න. තමන් වෙනුවෙන් පෙනී හිටින්නවත් අනිත් අය වෙනුවෙන් පෙනී හිටින්නවත් එපා කියන එකයි මේ කියන්නේ. අපේ සමාජය දැන් පොඩ වෙනස් වෙමින් යනවා. නමුත් තාමත් බහුතරයේ ඉන්නේ එතන. අනේ කියලා හිතනොත් කරුමේ කියලා හිත හදාගන්න. ඔව්. අනේ අපිට වෙච්ච කලක් කියලා හිතනොත් එහෙම වෙන කරන්න දෙයක් නැහැ. කරුමේ කියලා හිත හදාගන්න කියලා තමයි මේ කියන්නේ. ඊට පස්සේ මෙයා ආයෙම ආමන්ත්‍රණය කරනවා මල සිරුරු අංක 69 හිමි ආත්මය වෙතට. ඔන්න 69 හිමි ආත්මයට ආයෙම කියනවා. සියලු අභයාචරණ සලකා බැලීමෙන් පසුවත් සිතීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස, සර්ව සාධාරණත්වයේ අයිතිය ඔබට අහිමි කියලා. ඔව්. ඊට පස්සේ ආයෙම කියනවා ඔබේ ප්‍රතිසන්දිය ඉන්දියාවට මදක් 15යි උතුරු අක්ෂාංශ 5 10ත් අතරයි කියලා. ඒ කියන්නේ මේ ආත්මයට කියනවා ඔයාට කිසිම වෙලාවක සිතීමේ නිදහස නැහැ, හෘද සාක්ෂියේ නිදහස හම්බ වෙන්නේ නැහැ, සර්ව සාධාරණත්වයේ අයිතිය හම්බ වෙන්නේත් නැහැ. මොකද ඔයා ප්‍රතිසන්දිය කියන ආයම පාරක් ඉපදෙන්නේ ඉන්දියාවට පහලින් උතුරු අක්ෂාංශ 5 10ත් අතර. ඒ කියන්නේ ලංකාවෙමයි කියන එක. ඉතින් ඒ කියන්නේ මේ ආත්මයට කියනවා ඔයා ආයම පාරක් මේ ලංකාවේ ඉපදුනත් ඔයාට සර්ව සාධාරණය නම් හම්බෙන්නේ නැහැ කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ මේක අවුරුදු 4කට කලින් රන්සර බණ්ඩාර කියන සහෝදරයා ලිව්ව කවියක්නේ. අවුරුදු 4 ඇතුළත මිනිස්සු මාරු වෙන්නේ නැති, අවුරුදු ගාන ගත වෙන්නේ නැති, පක්ෂ මාරු වෙන්නේ නැති, ආණ්ඩු මාරු වෙන්නේ නැති. හැබැයි මේ සිද්ධ වෙන දේවල් දැක්කයින් පස්සේ අපිට හිතෙන්නේ අපි තාමත් එක තැනමයි. කිසිම දවසක අපිට අපි බලාපොරොත්තු වෙන සමාජය හම්බ වෙන්නේ නැද්ද කියලා පොඩි භීතියක් ඇති වෙනවා. ඉතින් ඒකයි මේ ආත්මයටත් කියන්නේ ඔයා ආයෙම පාරක් ඉපදෙන්නේ ලංකාවේ. ඔයාට සර්ව සාධාරණත්වයේ අයිතිය හම්බ වෙන්නේ නැහැ කියලා. ඉතින් මේ දවස්වල මගේ හදවතට දැනෙච්ච නිර්මාණයක් තමයි මේක. මොකද අපි හැමෝගෙම තත්වය මෙන්න මේ කියන අංක 69 දරන මලසිරුරේ ආත්මයේ තත්වයට වඩා වැඩි වෙනසක් නැති නිසා. එහෙනම් තව දවසක ආයෙම හම්බ වෙමු.